හොඳයි. අයබෝවන් ළමයි. අද මම ඔයගලන්ට වැදගත් මාතෘකාවක් වෙන අනිවාර්ය ගානක් දිග කොටසේ B වල එන සමාන්තර ශ්‍රේණි ගාන දිග කොටසේ B වල පළවෙනි ගාන එහෙම නැත්නම් දිග කොටසේ 7 වෙනි ගානට අවශ්‍ය කරන දැනුම දෙන්නේ මම ඊටාම ඉක්මනින් පැහැදිලි කරා යන්නම් මේ සමාන්තර ශ්‍රේණියකදී භාවිතා වෙන සූත්‍රය. පළවෙනි සූත්‍රය තමයි Tn සමානයි A ධන n ඍණ එක වාරයක් D. දෙවැනි සූත්‍රය තමයි Sn සමානයි n බෙදීම දෙක වාරයක් 2a ධන n ඍණ එක වාරයක් D කියන එක. මේ වරහන් සංගල වරහන් මතක තියාගන්න. ඊළඟ සූත්‍රය තමයි Sn සමානයි n බෙදීම දෙක වාරයක් A ධන L කියන එක. ඒතර ඔය සූත්‍ර තුනේ අපි බලමු A කියන්නේ මොකද්ද? පළමු පදය. A කියන්නේ පළමු පදය. මේ ඉන්නේ පළමු පදය. A කියන්නේ පළමු පදය. D කියන්නේ පොදු අන්තරය. D කියන්නේ පොදු අන්තරය. එතකොට n කියන එක මම පැහැදිලි කරන්නම් උදාහරණයෙන්. මේ L කියලා කියන්නේ අවසාන පදය. අවසාන පදය. දැන් මම මේක උදාහරණයෙන් පැහැදිලි කරන්නම්. අපි මෙන්න මේ උදාහරණය ගත්තොත් සංඛ්‍යා රටාවක් තියෙනවා. මොකද්ද 3 7 11 කියලා. දැන් මේකේ ඕගලන්ට පේනවා පළමු පදය. පළමු පදය 3යි. ඒව ලගය 3යි. ඒතර ඒව ලගය 3යි. මම ඒක ලියනවා T1 කියලා T1 පළමු පදය. මේ දෙවැනියට තියෙන්නේ T2 දෙවන පදය. T3 තුන්වන පදේ. ඔයාට පේනවා T3 ලියද්දි n වලගේ 3යි. T2 ලියද්දි n වලගේ 2යි. T1 ලියද්දි n වලගේ 1යි. එතකොට පළමු පදය හෝ T1 කියන්නේ මුලින් ඉන්න එක්කෙනා. ඊට පස්සේ අපි ගම්මු D කියන්නේ මොකද්ද කියලා. D මෙන්න මේ විදිහට ගණනය කරන්න පුළුවන් පොදු අන්තරය. මම මෙතන අපහු ලියන්නේ නැහැ. පොදු අන්තරය 7න් 3ක් අඩු කළොත් වෙනස කීයද? 4යි. ඒ වගේම 11න් 7ක් අඩු කළොත් ඒත් වෙනස 4යි. මේ සෑම අනුයාත පද අතරම වෙනස සමාන නිසා මේක සමාන්තර ශ්‍රේණියක් වෙලා තියෙනවා. එහෙනම් මේකේ D වලගය 4 කියලා ගන්න පුළුවන්. D වලගය 4යි. පසු පදයේ රින පෙර පදයේ කියලා සූත්‍රයක් තියෙනවා. ඒවා තින් සාමාන්‍ය දේවල් නිසා මම මෙතන ලියන්නේ නැහැ. මම දැන් මේකේ පැත්තක ලියා ගන්නවා A වලගය 3යි D වලගය A වලගය 3යි D වලගය 4යි කියලා. හිතන්න මට මේකේ මෙන්න මෙහෙම මම T8 ලියනවා. T8 කියලා කියන්නේ 8 වෙනි පදය කියලා ඔයගොල්ලෝ දන්නවනේ. එහෙනම් මට 8 හොයන්න ඕනි කරලා තියෙනවා. n වලගේ 8යි කියලා මම දන්නවා. එහෙනම් T8 හොයන්න පුළුවන්. මොකද්ද අපි භාවිතා කරන සූත්‍රය? මම ඉස්සෙල්ලාම ලියන්නම් Tn සමානයි A ධන n ඍණ එක වාරයක් D කියන සූත්‍රය. දැන් මම T n වෙනුවට T8 ලියනවා. එතකොට T8 ලියලා A වෙනුවට මම 3 ලියනවා. එකතු කිරීම n ඍණ 1 වෙනුවට එකපාර මට 7 ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් 8 ඍණ 1 කියලා ලියන්නත් පුළුවන්. ಗುಣ කරන්න තියෙන්නේ D වලගේ 4යි. එතකොට එහෙනම් මට ලියා ගන්න පුළුවන් 3 එකතු කිරීම 7 වරක් 4. එතකොට 3ට එකතු කරන්න තියෙන්නේ 28ක්. 29 30 31ක් ලැබෙනව නේද? එතකොට ওই විදිහට මට මේකේ 8 වන පදය ලැබුණා 31යි කියලා. 8 වන පදය 31යි. හරි. මම නිකම්ම මේකේ 10 වන පදයත් හොයලා පෙන්නන්නම්. T10 හොයනවා නම් n වලගේ 10යි. T10 හොයනවා නම් T10 හොයනවා නම් T10 හොයනවා නම් n වලගේ 10යි. සූත්‍රය මොකද්ද? 10 වන පදයට අදාළ Tn සමානයි A ධන n ඍණ එක වාරයක් D. අපි 10 වන පදේ නම් හොයන්නේ T10 සමානයි A ධන 9යි D කියලා වුණත් ලියා ගන්න. A ධන 9යි D. මේක 9. A ධන 9යි D. එහෙනම් A වෙනුවට මම ලියනවා 3 එකතු කිරීම 9 ගුණ කිරීම 9 ගුණ කිරීම 4. 9 වරක් 4 කීයද? 36යි. එකතු කරන්න තියෙන්නේ 3ක්. එහෙනම් 39 ලැබෙනවා. ඒතර ඔයගලන්ට පැහැදිලි ඇති කොහොමද අදාළ පදේ හොයන්නේ කියලා. දැන් අපි බලමු SN සූත්‍රය භාවිතා කරන විදිය. හරි.
මං හොයලා පෙන්නනවා S10. S10 කියලා කියන්නේ මොකද්ද? S10 කියන එකේ තේරුම තමා මුල් පද 10යි. ඒ කියන්නේ 3 7 11 විදිහට පද 10ක් දක්වා ලිව්වට පස්සේ එන මුල් පද 10 ඓක්‍ය තමා අහන්නේ. එතකොට ඒකට භාවිතා කරන්න පුළුවන් අපි අවසාන පදේ දන්නේ නැති හින්දා SN සමානයි n බෙදීම දෙක වාරයක් සංගල වරහන් ඇතුලේ 2යි ඒ ධන n ඍණ එක වාරයක් d කියන සූත්‍රය. මෙතනදී වාට පුළුවන් n වෙනුවට කීයද 10 බෙදීම 2 ලියන n වෙනුවට 10 ආදේශ කළා. 2 ගුණ කිරීම ඒ වෙනුවට 3 ලියනවා. එකතු කිරීම n ඍණ 1 වෙනුවට වාට ලියන්න පුළුවන්. දැන් වා හොයන්න යන්නේ S10 නේ. n වලගේ 10යි. එහෙනම් වා ලියනවා 10 ඍණ 1. එහෙම නැත්නම් කෙලින්ම 9 දාන්නත් පුළුවන්. 10 ඍණ 1 වාරයක් d වෙනුවට 4. ඊට පස්සේ 10 ඕනනම් දෙකෙන් බෙදා ගන්නත් පුළුවන්. බෙදන්න නැතුව තියා ගන්නත් පුළුවන්. 10 බෙදීම 2 මෙතන කීයද දෙවරක් 3 6යි. ඊට පස්සේ 10න් එකක් 9යි 9 වරක් 4. 9 වරක් 4 කීයද 36යි. කියන්නේ 10 බෙදීම 2 ගුණ කරන්න තියෙන්නේ 9 වරක් 4 36යි. 36යි 4යි කීයද 42යි නේද? 36යි 6යි 36යි 6යි 42යි. මෙතනදී 10 දෙකෙන් බෙදන්නේ නැතුව 42 දෙකෙන් බෙදන එක ලේසි. 42 දෙකෙන් බෙදපුවාම 21ක් එනවා. 21 වැඩි කරන්න තියෙන්නේ 10න්. එහෙනම් 210 ලැබෙනවා. හරි. එතකොට ඔය කතා කළේ අවසාන පදේ දන්නේ නැති වෙලාවට. දැන් හිතන්න අපි අවසාන පදේ බැරි වෙලා හරි මුලින් හොයලා තියාගත්තා කියලා. එතකොට අපි මේකේ T10 හොයපුවාම අපි හිතමුකෝ මං ගන්නම් මේකේ 11 11ට පස්සේ එන්න ඕනේ 15 15ට පස්සේ අපි හිතමු මේ මුල් පද 4 ඓක්‍ය හොයනවා කියලා. දැන් මේකේ මම මේකට සූත්‍රය භාවිතා කරන්න ඕනේ නැහැ. මේ හතර එකතු කළා. ඒක නම සූත්‍රය භාවිතා කරලා එකතු කරලා පෙන්නන්නම්. මම දැන් මේකේ T4 දන්නවා. T4 15යි. ඒ දන්නවා 3යි කියලා. එන එකපාර මට අවසාන පදේ මේ T4 කියලා කියන්නේ L නේ. මුල් පද 4 ඓක්‍ය හොයනවා නම් S4. S4 අපි හිතමු මුල් පද 4 ඓක්‍ය හොයනවා කියලා. ඒතර S4 හොයන්න ඕනේ. එහෙනම් සූත්‍රයක් ආදේශ කරනවා Sn සමානයි n බෙදීම 2 වාරයක් ඒ ධනෙ කියලා. දැන් මේකේ හැටියට n වලගේ 4යි 4 දෙකෙන් බෙදන්න ඕනේ. ඒ වලගේ වෙනස් වෙන්නේ නැහැ 3යි. L වෙනුවට 4 වෙන පදේ ලියනවා 15. ඒතර මෙතන තියෙන්නේ 4 දෙකෙන් බෙදපුවාම 2යි. 2 ගුණ කරන්න තියෙන්නේ 18න්. ඒ කියන්නේ 36ක් කියලා ලැබෙනවා. ඉතින් ඔන්න වෙන වෙනම එකතු කරලා බලන්න 3යි 7යි 11යි 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 22යි 3යි 7යි 10යි 3යි 7යි 10යි 10යි 11යි 21යි 21යි 15යි 36 ලැබෙනවා. ඉතින් 36 ගන්න ලේසි මෙහෙම 3 7 11 15 එකතු කළා. නමුත් හිතන්න S20 වගේ හොයන්න කිව්වා කියලා. එතකොට මුල් පද 20ම ලියලා ඉන්න බෑනේ. අන්න ඒ වෙලාවට T20 හොයලා S20 හොයන්න පුළුවන්. එහෙනම්